ආදරයෙන් දුව පුතේ ඉතාමත්ම සාර්ථකයි. මෙන්න මේ වාගේ තමන්ට පුළුවන් විදියට වචන ටිකක් වාක්‍ය ටිකක් ටයිප් කරලා එවපුවාම ඒකේ නිවැරදිකම වැරදි අඩුපාඩු දැනගන්න එක මේ ගෲප් එකේ ඉන්න අනිත් ළමයින්ටත් හරිම වැදගත් වෙනවා. මම ඉංග්‍රීසි සුදර්ශන කුමාරගේ හංසා එවලා තියෙන්නේ මේ අදහස් ටික අපි බලමු. මේකේ ඔයාලටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. My sister name is Chamalsa. ඒ වාක්‍ය දැන් මේ වෙනකොට ලොකු පන්තියක ඉන්නේ. එතකොට අවුරුදු ගානක් ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. විවිධ පන්ති ගිහිල්ලා තියෙනවා. ටීචර්ස්ලගෙන් ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒ කිසිම ටීචර් කෙනෙක්ට මේ අඩුපාඩු හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඔබේ සියලු දෙනාගේ මේ අඩුපාඩු ඇති. ඉතින් මම තමයි අවුරුදු ගානකට පස්සේ ප්‍රමාද වෙලා හරි ඔබේ අඩුපාඩු හොයලා දීලා ඒවා නිවැරදි කරලා දෙන්න ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මේක ඔබට ලැබුණ ආශිර්වාදයක්, දෙවියන්ගේ ආශිර්වාදයක් කියලා හිතාගෙන ඉගෙන ගන්න. මේ වාක්‍ය වැරදි. මොකද මේ වාක්‍ය වැරද්ද කියලා බලන්න. මේකේ තියෙන්නේ මගේ සහෝදරිය නම චමාසා කියලා. මගේ සහෝදරිය නම චමාසා. එතකොට අපිට වෙන්න ඕන මගේ සහෝදරියගේ නම චමාසා කියලා. එතකොට වාක්‍ය වැරදි. දැන් කොහොමද මගේ සහෝදරියගේ නම කියලා කියන්නේ? My sister, S එකක් දාලා S දාන්න ඕන. My sister's name is චමාසා. දෙවෙනි වාක්‍ය බලමු. දෙවෙනි වාක්‍ය ක්‍රියාපදයක් සහිත වාක්‍යයක්. දැන් පළවෙනි වාක්‍ය උපකාර ක්‍රියාපදයක් සහිත වාක්‍යයක්. එහෙනම් අපි උපකාර ක්‍රියාපද ඉගෙන ගන්න ඕන. මීසා, was, has, have, had, shall, should, will, would, can, could. ඒ වගේ උපකාර ක්‍රියාපද සහිත වාක්‍ය ඉගෙන ගන්න ඕන. ඊළඟට දෙවෙනි වාක්‍ය ක්‍රියාපද. ක්‍රියාපද කියලා කියන්නේ කනවා, බොනවා, ඉන්නවා, යනවා, එනවා, ජීවත් වෙනවා වගේ වචන. හොඳයි. දෙවෙනි වාක්‍ය බලමු. She live in මීපිටිය. එතකොට දැන් අවුරුදු ගානක් ජීවත් වෙච්ච ඔබ එහෙම ජීවත් වෙනවා කියලා කියා ගන්න බැරි නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ප්‍රශ්නයක් නෑ. මේකට හේතුව මේ උගන්වන ක්‍රමේ වැරද්දක්. ටීචර් පන්තියට එනවා පොත කියාගෙන යනවා අභ්‍යාසයක් බෝඩ් එකේ දානවා. ඉතින් වචනයක පැහැදිලි තේරුමක් දෙන්නේ නෑ. වාක්‍යයක් පැහැදිලිව කියලා දෙන්නේ නෑ. එතකොට ජාත්‍යන්තර භාෂාවක් මේකට උගන්න ක්‍රමවේදයක් හරියට දන්නේ නැහැ. ඒ නිසා දරුවන්ගේ හැම පාසලකම මේ හැම පන්තියකම මේ පරීක්ෂා කරන්නේ දැනුම පරීක්ෂා කරන ක්‍රමය වැරදි. මේ බලන්න මේ අපි පරීක්ෂා කරන හැටි. මේ ක්‍රියාපද සහිත වාක්‍ය වැරදි. එතකොට අපි මේ පරීක්ෂා කරලා බලලා මේ වැරද්ද මොකද්ද කියලා හොයලා දීලා එක්කෙනෙකුට කියලා දෙනකොට ගෲප් එකේ හැමෝටම තේරුම් ගන්න පුළුවන්. She live in මීපිටිය කියන වාක්‍ය වැරදි. යම් පුද්ගලයෙක් යම් ක්‍රියාවක් කරනවා නම් බහුවචන නම් ඒ කියන්නේ වැඩි දෙනෙක් කරනවා නම් ක්‍රියාපදේ දාන්න පුළුවන් live කියලා. වැඩි දෙනෙක් කනවා නම් eat කියලා දාන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් කනවා නම් eat කියන්න බෑ. එක්කෙනෙක් ජීවත් වෙනවා නම් live කියන්න බෑ. lives ක්‍රියාපදයට S අකුරක් එනවා. ක්‍රියාපදයට S අකුරක් දාලා ක්‍රියාපදේ ඒක වචන කරගන්න ඕන. හැබැයි S විතරක් නෙමෙයි. තව ගොඩක් ක්‍රම තියෙනවා ක්‍රියාපදේ ඒක වචන කරන. එක එක ක්‍රියාපදයට ක්‍රියාපදේ ඒක වචන කරන ආකාරය වෙනස් වෙනවා. ඒවා උගන්වන්න ඕන. ඒවා මොළය ඇතුලේ තැම්පත් වෙන්න ඕන. අභ්‍යාස කරන්න ඕන. එතකොට ඔයාලට හොඳට මේවා මතක ඉන්නවා. ඒකට මම නීති මාලාවක් හදලා තියෙනවා. මම ඔබට ඒක දෙනවා. එතකොට ඔබට පුළුවන් ජීවිතේ කවදාකවත් ක්‍රියාපදයක් ඒක වචන කරනකොට වරදින්න නැතුව ලියන්න. හොඳයි. එමනම් මේකේ එන්න ඕන she lives in මීපිටිය කියලා. ඊළඟට තුන්වෙනි වාක්‍යය. She school name is Bellava Central College. මේ වාක්‍ය වැරදි. දැන් මේකේ තියෙන්නේ ඇය පාසල නම බැල්ලව මධ්‍යම විද්‍යාලය. ඇය පාසල නම බැල්ලව විද්‍යාලය. එතකොට ඇය පාසල නම නෙවෙයි එන්න ඕන ඇයගේ පාසලේ නම. ඇයගේ කියනකොට ඔන්න සර්වනාම පද. මොකද ව්‍යාකරණ පාඩම සර්වනාම පද.
එනම් මම ඔබට මේ වෙනකොටත් නාමපද ටියුට් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඔබට දීලා තියෙනවා. ඒ වගේම උපකාර ක්‍රියාපද ටියුට් එක දීලා තියෙනවා. අපි සාකච්ඡා කරනවා. හම්බුනේ නැති අයට ලැබෙනවා. ක්‍රියාපද ටියුට් එක තියෙනවා. දැන් ඔන්න මේ මොකද වැරද්ද? සර්වනාම පද. අයි මම වී අපි යූ ඔබ දේ ඔවුන් හි ඔහු ෂී ඇය ඉට් ඌ මී මට අස් අපට යූ ඔබට දෙම් ඔවුන්ට ඉම් ඔවුට ඇයට ඉට් ඌට මයි මගේ අව අපගේ යූ ඔබගේ දෙය ඔවුන්ගේ හිස්සෝගේ මේ වගේ සර්වනාම පද. නාම පදයක් වෙනකොට යොදන කෙටි වචන. ඉතින් මේක දන්නේ නැතුව එක වසරේ පෙර පාසලේ ඉඳලම ඒ 13 වසර දක්වා ඉංග්‍රීසි ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට යනකම්ම ඒ ගිහිල්ලා ඊට පස්සේ රැකියාව කරනකොටත් මුළු ජීවත් වෙන කාල සීමාව තුරාවට මේ සර්වනාම පද ඕන වෙනවා. අපි පෙර පාසලෙත් සර්වනාම පද කාඩ් හදලා සෙල්ලම් කරන කොට ළමයින්ට ඒ සර්වනාම පද හුරු වෙනවා. හොඳයි. එහෙමනම් මොකද්ද වැරද්ද කියලා බලමු අපි. she school නෙවෙයි, ඇය පාසල නෙවෙයි, ඇයගේ පාසල. ඇයගේ කියනකොට she නෙවෙයි, her එන්න ඕන. her h e r her. එතකොට her school name is කියලා එන්න ඕන. එතකොට ඒ වැරද්දම ටෙහන්සගේ වාක්‍ය ඇතුළේ තියෙනවා. ඒක හදාගන්න. my sister දැන් එතන තියෙනවා බලන්න my school name is මගේ පාසල නම නෙවෙයි පාසලේ නම. පාසලේ කියනකොට ස්කූල් කියන එකට කමා එකක් දාලා is දාන්න ඕන. එහෙම නැත්නම් the name of my school is කියලා එන්න ඕන. the name of my school මගේ පාසලේ නම. එහෙම නැත්නම් my school's name is. ඊළඟට my sister grade කියන්නේ මගේ සහෝදරිය ශ්‍රේණිය. මගේ සහෝදරිය ශ්‍රේණිය නෙවෙයි මගේ සහෝදරියගේ ශ්‍රේණිය. ඒතර my sister, s මගේ සහෝදරියගේ. දැන් I am grade in 6 ඒ වාක්‍ය වැරදි. I am grade in 6 නෙවෙයි I am in grade 6. I am in grade 6 බලන්න කොච්චර වැදගත්ද කියලා. මේ චමල්සට ටෙහන්සට මේක වැදගත් වුණා වගේම මේ ගෲප් එකේ ඉන්න සියලුම දෙනාට මේ වල තියෙන මැසේජස් දෙක නිසා මේ උගන්වපු වොයිස් රෙකෝඩ් එකේ පාඩම ඉතාම වැදගත් වෙනවා. ජීවිතේට ඔබට මිල කරන්න බැරි තරම්. මොකද මිල කරනවා නම් මේ වෙනකොට ඔබ රුපියල් 1000 2000 5000 දීලා ගෙවල් වලට ගෙනලා උගන්වපු අය ඉන්නවා මෙතන. එතකොට ඒ මිල බලන්න කොච්චර මිලක් ඔබ වියදම් කරලා තියෙනවද කියලා. නමුත් ඒ මුදලට වැඩක් වෙලා නැහෙනේ. පාසල් ගිහිල්ලා කොච්චරන ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවද බලන්න. ඒතර මේ ආරම්භක මූලික දැනුම මේ වාක්‍යයට අවර්ධිලා තියෙනවා. මේ හොඳම දෙන්නෙක් ඉගෙන ගන්න ආස හොඳම ළමයි දෙන්නෙක්. එතකොට ඒ නිසා මෙන්න මේ සක්සස් ඉංග්ලිෂ් ක්ලාස් එක නැත්නම් කෝස් එක ඉතාමත්ම වැදගත් වෙනවා. විවිධ හේතු නිසා සමහර විට සම කෙනෙක් හිතන්න ඉඩ තියෙනවා කොහොමද මේ 3 වසරේ ළමයි කොහොමද 6 වසරේ ළමයාත් එක්ක එකට තියලා ඉගෙන ගන්න 5 වසරේ ළමයාත් එක්ක කියලා. එතකොට මම සිංහලෙන් කිව්වා ඔබට ඔලු ගෙඩි දිහා බලලා ඒ ඔලු ගෙඩිය උස මහත බලලා ශරීරයේ මහත උස බලලා තීරණය කරන්න එපා. සමහර ළමයි යෝධයෝ වගේ ළමයි ඉන්නවා පෙර පාසලේ මට්ටමට දැනුම තියෙන. සමහර ළමයි ඉන්නවා 3 වසරේ හිටියට එයාට 1 වසරේ දැනුම තියෙන්නේ. කොහොමදත් මේක කෝස් එකක්. මේ කෝස් එකේදී අපි කරන්නේ ඔක්කොම අරගෙන භාෂාව පරීක්ෂා කරනවා. ඒතකොට මේ දවස්වල කරන්නේ භාෂාව පරීක්ෂා කරනවා, දැනුම් මට්ටම අනුව ළමයි වෙන් කරනවා, කණ්ඩායම් නායකයෝ පත් කරනවා, දවසින් දවස වෙනස් වෙනවා, එදා පත් කරපු නායකයා අද වෙනස් වෙනවා. ඒ වගේ දැනුම් මට්ටම් බල ඉංග්‍රීසි භාෂාව රටට ලෝකෙට අවශ්‍ය වෙලා තියෙන ඉංග්‍රීසි භාෂාව. විශේෂයෙන්ම අද රට හදන නායකයෝ බවට පත්වෙච්ච අයට සමහර අයට ඉංග්‍රීසි බැරුව මුළු රටම අතරමං වෙලා තියෙන මට්ටමක් තියෙනවා. සමහරට එක ආයතනවල කඩාවැටීම් සිද්ධ වෙනවා මේ ඉංග්‍රීසි භාෂාව දන්නේ නැති නිලධාරීන් නිසා. ඒ නිසා ඔබ මට බාර දෙන මේ ළමයි ටික අනිවාර්යෙන්ම අපි මේ පළාතේ කිසිම ඉංග්‍රීසි ගුරුවරයෙකුට බැරි වෙච්ච මේ මහා ප්‍රත්‍යාරය කරන්න යදන්නේ. ඒකට පොඩ්ඩක් ඉඩ දීලා
ඒකට ඉඩ දීලා අම්මලාගේ අත්දැකීම් පැත්තකින් තියලා ගුරු ඉංග්‍රීසි ගුරුවරුන්ගේ අත්දැකීම් ඔබගේ නෑදෑ වෙන හිතවත් ඉංග්‍රීසි ගුරුවරුන්ගේ ඒ අත්දැකීම් පැත්තකින් තියලා මේ අවුරුදු 35ක ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පුහුණුව ලැබපු මේ ලංකාවේ එංගලන්තේ වෝවික් යුනිවර්සිටි එකේ භාෂාව පිළිබඳ පාඨමාලා හදාරලා මහා දැනුමක් ලබා ගත්ත ගුරුවරයාට පොඩ්ඩක් ඉඩ දෙන්න. දෙවියන් පිළිබඳ විශ්වාසය තියන්න. තමන්ගේ විශ්වයේ ශක්තිය පිළිබඳ විශ්වාසය තියන්න. කියලා මේ දරුවන් ටික හදන්න ඉඩ දෙන්න. තමන්ට ඕන විදියට තැන් වල මුලාවේ අරගෙන යන්න එපා, ඇදගෙන යන්න එපා. අනිත් එක ළමයි කියන දෙයට ඉඩ දෙන්න එපා. දැන් ළමයා කියනවා ළමයා දන්නේ මෙතන මොකද්ද වෙන්නේ කියලා. ළමයා බලපු ගමන් පැටියාජනේෂනබලයිසේෂන්. එතකොට දැන් මේ එක වසර ළමයාට මේක පුළුවන්ද කියලා එක වසර ළමයා බය වෙනවා. හැබැයි බය වුණාට ටික වෙලාවක් ගත වෙනකොට එයාට තේරෙනවා පැටියාජනේෂනබලයිසේෂන් අකුරු 25ක් තියෙන වචනේ ලියන්න බැරි වුණාට ඒ වචනේ කියවන්න බැරි වුණාට බැට් කියන එක කියවන්න පුළුවන් කියලා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට තේරෙනවා බැටි කියන එක කියවන්න පුළුවන් කියලා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට තේරෙනවා බැටියා කියන එක කියවන්න පුළුවන් කියලා. ඊළඟට ටික වෙලාවක් යනකොට බැටියාජ කියන එක කියනවා. බැටියාජනේෂන් කියනවා. බැටියාජනේෂනබල් කියනවා. අන්තිමට එක වසර ළමයාට ලේසි මේක වෙන්නේ පැටියාජනේෂනබලයිසේෂන්. ඉතින් එහෙම වෙනකන් ඉවසගෙන ඉන්න ඕන. දැක්ක ගමන්ම දුවන්න හදන්න එපා. දරුවන්ට කියලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න. එන්නෙම නැත්තම් එන්නම බෑ කියනවනම් ටොපියා චොක්ලට් එකක් වම නැත්තම් ටී-ෂර්ට් එකක් එහෙම නැත්තම් සේප් දෙකක් එහෙම නැත්තම් දරුවා කැමති ඉල්ලන දෙයක් දෙන්නම් කියලා හරි කමක් නැහැ. මේ පාඨමාලාවට යොමු කරන්න එක පාරටම මේක දෙන්න බෑ. අවුරුදු ගානක් ගිහිල්ලත් දෙන්න, අවුරුදු 11-12 ගිහිල්ලත් දෙන්න බැරි වුණ රටක මේ තප්පරෙන් එක දවසෙන් දෙකෙන් මාසෙන් බලාපොරොත්තු වෙන්න එපා මේක. ඒ නිසා ඉවසීමෙන් සහ උනන්දුවෙන් මේ වැඩේට සම්බන්ධ කරවන්න දරුවෝ ටික දෙමව්පියෝ මේ විශේෂයෙන් මේ වොයිස් රෙකෝඩ් එක අහන්න වෙනවා. ආලා දරුවන්ට පැහැදිලි කරන්න බලන්න. ඒ අවුරුදු 12 ගිහිල්ලා 12 වසරේ ළමයින්ගේ දැනුම හදන එකම ගුරුවරයා මේ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි එකම තැන මේ තැන අනිත් එක මේක පුදුම පහසුවක් තියෙනවා. ඉස්කෝලේ ඇරිලා 2 වෙනකන් ඉස්කෝලේ ඉඳගෙන 3ට පන්තිය පටන් අරගෙන දාඩිය දාලා බඩගින්නේ පාසල ළඟ පන්තියේ දැන් අපේ පාසල ළඟ ආයතනයක් තියෙද්දි මම තීරණය කරා මෙතෙන්ට වියදම් කර එතන සකස් කරමින් ලක්ෂ ගණන් වියදම් කරමින් දරුවට අපහසු වෙලාවක පන්තියක් කරනවට වඩා ඔබට ඔබේ නිවසට ගිහිල්ලා නාලා කාලා උන්ට නිදහසේ ඉඳලා ටීවී බලලා අම්මලා තාත්තලාට උදව් කරලා 6ට 7ට මේ අවස් වෙලා පන්සලට එන වැඩසටහන මං හිතන්නේ ඉතාමත්ම මනසට හොඳයි. ඉතාමත්ම නිර්වුල් මනසකින් ඉගෙන ගන්න පුළුවන්. ඔබටත් පහසුයි. ඔබ වැඩ ඇරිලා ඇවිල්ලා නිදහසේ ඉන්න වෙලාව ඔබට පුළුවන් දරුවා එක්කගෙන යන්න එන්න. ඒ වගේ අනිත් එක මේ මෙතන විශේෂයෙන්ම කියන්නට ඕන දෙමව්පියෝ දෙන්නෙක් අම්මලා ඉන්නවා මෙතන කවුරු හරි ඉන්නවා මෙතන ඒ ළමයින්ගේ ආරක්ෂාවට විශේෂයෙන්ම මාසික ගාසු ගන්න ඒ නාමලයෙන් ලකුණු කරන්න ඒ දරුවා එනකන් සහ යනකන් ඒ නිසා එතන ගැටලුවක් නැහැ. අනිත් එක විශේෂයෙන්ම පිරිසුදු තැනක කියන්නේ දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය තියෙන පිරිසිදු තැනක තමයි මේ අධ්‍යාපනය ලබන්නේ. ඒකට ඒක මම හිතන්නේ මනසට තවත් සහනයක්. ඒ අනුව හිතලා ඉතාමත්ම හොඳින් අපි දැන් ළඟදීම අද හෙටම පන්ති මට්ටමින් පාසල් පොත වැඩපොත විභාග ප්‍රශ්න පත්‍ර උගන්වන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කොහොමදත් තමන්ගේ දරුවගේ පාසල් විෂය දේශය දෙනවා. විෂය දේශයකට වඩා වැදගත් වෙන්නේ ඉංග්‍රීසි භාෂාව හසුරුවන එක, ලියන කියවන කතා කරන එක. ඒක තමයි දැන් රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි පොත්පත් අයින් කරලා කිසිම පොතක් අච්චු පොතක් මුද්‍රණය කරන්නේ නැතුව පුංචි ටියුට් සෙට් එකක් මොඩියුල් සෙට් එකක්
ගුරුවරයාගේ අතට දීලා මේ ඉංග්‍රීසි කතා කරවන්න කියලා අලුත්ම පණිවිඩයක් අපි එදා ඉඳලම කියන මගේ දරුවෝ සෑහෙන සාර්ථක වෙච්ච මේ වෙනකොට ඉංග්‍රීසි ගුරුවරු වෙලා ඉන්න ඒ වගේම පිටරට ගිහිල්ලා මුදල් හම්බ කරන දරුවෝ බවට පත් වෙලා ඉන්න මගේ ක්‍රමවේදයේම රජය දැන් අලුතෙන් අනුගමනය කරන්න යනවා. ඒ නිසා සාර්ථකම ගුරුවරයා සාර්ථකම වැඩසටහන ඔබට හම්බෙලා තියෙද්දි අර මැණික් ගලේ පය හැපුණට කන අහුලලා ගනීද කියලා කතාවක් තියෙන්නේ. මැණික් ගලක් පාරේ කෝටි 100ක මැණික් ගලක් පාරේ තිබුණත් අන්ධ මිනිස්සයවක අහුලගන්නේ නැහැ. ඒ නිසා එන්නේ ඒ වාගේ වෙන්න එපා. විවිධ හේතු කාරණා කියමින් මේ ඔබට ලැබිලා තියෙන මහඟු අවස්ථාවෙන් දරුවා අයින් කරගන්න එපා. හොඳයි. බලමු මොකද ඉදිරියට වෙන්නේ කියලා. සුබ දවසක් ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම මම ඉංග්‍රීසි සදාචන කුමාරි. Right. Good afternoon, children. Good afternoon. How are you? I'm fine. Okay, let's go. You can ask something, some questions about me. Right, okay? Talk something with me. Let's go. Okay. Talk something. Now you can talk with Gilshan, you can talk with Gayani. Right, okay, talk. And get the speakers. Get the speakers. Yeah, come. Sentences දැනගෙන තියෙනවා. And, but, if, while, when, so, since, before, or, otherwise, unless ඔබ දන්නවා. ඔබට මේ මහා දැනුම ඔබට ලබා දෙන්න සක්සස් ඔන්ලයින් සූල් ගන්නවා. ඊතරක් නෙමෙයි බලන්න විපාද පදය. in ඇතුලේ on උඩ දැන් ළමයා ඉන්නේ ගුරුවරු අතරේ කියලා කියන්න බෑ ඔබට. ඇයි ඒ? අතරේ කියන විපාද පදේ දන්නේ නැහැ. එහෙනම් මේක ඉගෙන ගන්න ඕන. මේ බලන්න අපි උගන්වන්නේ හැටි. in, on, under, behind, in front of the photo of බලන්න කවිය කියනකොට කවිය ඇතුළේ තියෙන විපාද පද ඔබේ ජීවිතයට ඇතුල් වෙලා ඉවරයි. එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න මහා සාගරයේ බඳු මේ ඉංග්‍රීසි භාෂාව ඉතාම බිඳුවක් ජලයේ බිඳුවක් වගේ සරල කරලා ලේසි කරලා ඔබට ලබා ගන්න පහසු වෙන දේ උගන්වන්න අපිත් එක්ක එකතු වෙන්න